විදිහට මේ සුනක සංදර්ශනය ආරම්භ කරන්න. ඒත් එකම පුංචි ආදරණීය දුවල පුතාලට පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. අතේ තියෙන සෙල්ලම් වල ටික පරිස්සමට තියාගන්න, බැලුම් බෝල ටික පරිස්සමට තියාගන්න. ඔයාලා වගේම මෙයාලත් හරි ආසයි ආදරේ සෙල්ලම් වලට. මෙන්න අලගෙන දෙවියන්තුමන්ගෙන් නිල අවසරය ලබා ගන්නවා. නිල ආචාර්ය වන්දී හිමත්ම ස්තුතියි ඔබට ඉන් අඩතුරුව ආදරණීය පුංචි දුවේ පුතේ අපි සංස්කෘතියෙන් හැවි රටක්. එතකොට අපිට චාරිත්‍රානුකූලව හැම දෙයකම තිබෙනවා අපිට කියලා අනන්‍යතාවයක්. මේ අද දවසේදීත් අපි පොල් තෙල් පහනක් දැල්වලා අපි මේ වැඩ කටයුතු ආරම්භ කරා. වගේම මොවුන්ගේ දජය ඔසවලා අද දවසේදී මේ සංදර්ශනය ආරම්භ කරන්නයි මේ සූදානම සම්පත් මාමත් එක්ක එයාගේ ආදරණීය සංගය තමයි ස්පෝර්ට් ඉංග්‍රීසි ස්ප්‍රින්ජර් ස්පැනියල් කියන සුනක වර්ගයට මේ යාළුවා මේ සංදර්ශනය පුරාවටම එයාගේ හැකියාව මෙලෙසින් ඔබට කියා පාන්නට සූදානම්. මේ පුංචි යාළුවා තමන්ගේ දජය එලෙසින් එසෙව්ව අනතුරුව අපි සූදානම් වෙනවා මේ යාළුවන්ගේ තිබෙනවා හොඳ ගතිගුණ. ඒ වගේම යාළගේ තිබෙනවා මනා හැකියාවන්. එක අනකට එක විධානාත්මක අනකට එක් සංඥාවකට සරඹ එහෙමත් නැත්නම් ඔවුන් එකාමෙන්ව කටයුතු කරන්නේ කොහොමද? වෙන ටිකක් නිහඬව බලගමු. කොතරම් දුරට ඔවුන් අන පිළිපදිනවද? වෙන ඔබට නිදසුනක් ඔබගේ දැස් බාණේම. මා නිහඬව මතක් බලන් හිටියේ ඇයි දන්නවද? කියන අනවචනය මගේ ආදරණීය පුංචි දුවල පුතාට ඇහෙන්නට ඕනේ. එක අනවචනයකට එක විධානාත්මක සංඥාවකට ඔවුන් එකා වෙන්න හරි අපූර්වට ඒ කියලා දුන්න දේ හරි පිළිවෙලකට ඔවුන් ඉටු කරනවා. ඒක තමයි ඔවුන්ගේ මනා හික්මීම. හැබැයි මේ සියල්ල අතරේ ඔවුන්ගේ තිබෙනවා ගෞරවය. ඒ වගේම ඔවුන්ගේ තියෙනවා දැඩි විනයක් තිබෙනවා මේ කණ්ඩායම තුළ. හැබැයි ඔවුන් දන්නවා අද දවසේදී මේ සියල්ල මේ ඔවුන්ගේ හැකියාව දිහා තමයි net අයා බලා සිටින්නේ. හැබැයි ඔවුන් නික්ම යන්නට කලින් ඔවුන්ගේ ආචාර්ය දෑත් දෙකට ඔසවලා වෙන්න මේ විදිහට ඔයාලා සියලු දෙනාටම ප්‍රකාශ කරනවා තමයි මේ සූදානම. මේ තමයි ඔවුන්ගේ ගෞරවනීය ස්තුතිය. අපි ආදරණීය පුංචි දුවල පුතාලා හැම දෙනෙක්ම පුද කරනවා. ඒකට අස්සනත් වල සන්නාදයක් නැගෙනකොට ඔවුන්ට හදවතේ අමුතු සතුටක් ලැබෙන පුංචි දුවේ පුතේ. ඒ විදිහට අපි ඔවුන්ගේ කීකරුකම කොච්චරක්ද කියලා අපි ලස්සනට පෙන්නුවා. අද මෙතන බෙල්ජියන් මැලනොයිස් කියන සුනක වර්ගයේ ඉදිරියෙන්ම ඊට අනතුරුව ලැබ්‍රඩෝ ඊට පස්සේ ඉංග්‍රීසි ස්ප්‍රින්ජර් ස්පැනියල් කියන සුනක වර්ගය සහ පසුපසින්ම ලැබ්‍රඩෝ වර්ගයට අයත් සුනකයන් 5 දෙනෙක් තමයි අද දවසේදී මේ විදිහට ඔවුන්ගේ කීකරුකම අපිට පෙන්වන්නේ. පුංචි ඉල්ලීමක් කරන අපේ ප්‍රධාන වේදිකාව ඉදිරි